ආරම්භය හොඳයිද? එහෙමයි. ඒ ආයි හොඳයි. කලින් අලියට හැදියව දිනවද? නම දාන්න ලැබුවේ නෑ. ඔව්. දිනවල තියෙනවද? මනේ. මේ පළවෙනි වතාවද? මේ පාර දිනන්න. මොකක්ද වාගේ නම? වගේ නම ටිස්ටාන්. නෝත් ගන්න. අපේ පන්සලේ පුංචි හාමුදුරුවෝ ඉතින් තරඟය සඳහා ඉදිරිපත් වුණා. ඉතින් හාමුදුරුවනේ මොකක්ද හිතෙන්නේ? හොඳයි. ඉතින් ආසද මේ වගේ තරඟ වලට ඉදිරිපත් වෙන්න? ඔව්. ඉතින් අපි දැන් මේ අවස්ථාව තියෙන තව බොහෝ තරඟ තියෙනවා අපිට පොඩි හාමුදුරුවන්ට ඉදිරිපත් වෙන්න පුළුවන්. ඉතින් මල්ලි මෙතන මේ අලියට ඇසතැබීමේ තරඟයට බොහෝ තරඟකරුවන් පිරිසක් සූදානම් වෙලා ඉන්නවා. අපි චුට්ටක් ඒගොල්ලොත් එක්ක කතා කරමු නේද මේ අවස්ථාවේ අපිට දැනෙන දේවල් ගැන. මම මේ අලියට අවතගෙන මේ පොඩි ඕන් මාසේ මේ පොඩි මොන්ටිසෝරි යන ළමෙක් හම්බුණා. මම ඉතින් මේ එයා එක්ක චුට්ටක් කතා කරන්න කියලා බැලුවේ. ඉතින් මේ පුතේ කිව්වට මේ වරකට මේ දැන් මම තමයි අතරින් මාවෙලට මොකද මම සරමක් අදගෙන ඉන්නේ. අපේ බණ්ඩාරවාව ඉන්න බණ්ඩාරවාව මට කලිසමක් අදගෙන ඉන්න දැන් මට මාවෙ කියනවා හරි. ඉතින් බණ්ඩාරවාවේ අපි හරිම ආදරය කරන චරිතයක් අපේ ගමේ ඕගොල්ලෝ දැකලා තියෙනවා නම් අපේ පන්සලේ තියෙන විවිධ අවස්ථාවල විවිධ ස්වරූප වලින් දැක බලා ගන්න වෙනවා. පුද්ගලයෙක් තමයි මේ සමහරවිට මේ පන්සලේ දකින්නකොට මේ පුද්ගලයා අඳුර ගන්න බෑ. මොකද මේ ස්වරූපයෙන් නෙවෙයි ඒ මොහොතේ ඉන්නේ. දැන් මේ හරිය විදිහට බලා ගන්න ඕන නම් මේ විදිහට තමයි බලා ගන්න ඉන්නේ. මේ ඉන්නේ එයා. අපේ බණ්ඩාරවාව. ඉතින් කොහොමද දැනෙන්නේ අපේ මේ ගල්ල කෙල්ලන්ගේ වැඩේ ගැන? තාමත් ආවතයි. අන්තන්නේ මෙහෙම තුන්නා තමයි. අපේ වයස කාලේට මම දැකලා නැහැ මේ වගේ ලොකු වේදිකාවක් නම්. අතරම හතරක් රක්ත පර්දාවක් ඉන්නේ නැතුව අවතනට අපේ පැටවුන්ට වැඩි කරගන්න ආරණා කට්ටිය ලැබේවා කියලා ආරණා කරමු. ඔව් ඉතින් අපි දෙවියන් ස්තුතිවන්ත වෙනවා ඔබතුමාගේ අදහසට. ඉතින් මේ තරඟය සඳහා ඔන්න ඉදිරිපත් වෙන තවත් සමාජිකාන් වගේ පුංචි නංගිලා මල්ලිලා බොහෝ පිරිසක් මේ අවස්ථාවේ සූදානම් වෙලා ඉන්නවා. ඉතින් අපි දැන් සූදානම් වෙන්නේ තවත් අපේ පාලුගම්පල යවුන සමාජයේ සමාජිකාවක් වුණ තරඟයට ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් අපි කැමති මේ අවස්ථාවේ දැනගන්න තරඟය සඳහා ඉදිරිපත් වීමට ඔබගේ අදහස ඒ වගේම අපි දැන් එකතු වෙලා කරපු මේ වැඩේ ගැන මොකක්ද ඔයාලට තියෙන අදහස? මේ වගේ දෙයක් මේ වගේ දෙයක් යමු වෙන පළවෙනි වතාවට අලියට හැටියට ඇවිල්ලාම කියන්නේ. ඉතින් මේ අවස්ථාවේ ඔන්න මේ ලොකු මැන්දලා ටිකක් ඔන්න සහභාගී වෙනවා අලියට හැටියන්න. ඉතින් අපි අහලා බලමු මේ තරඟය සඳහා වීමට ඒ වගේ මේ සෞඛ්‍ය සමාජය ගැන මේ සංවිධානය කළ තියෙන බක්මෝනේ ගැන අදහස මොකක්ද කියලා. සංවිධානය කරන එක ගැන
බොහෝම ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම අපේ මේ ගමේ බොහෝ පිරිසක් නැන්දලා මාමලා අක්කලා අයියලා මූල්‍යමය වශයෙන් වගේම ශ්‍රමයෙන් අපිට මේකට උදව් කළා නේද ශරණ් මල්ලියට මතක් කරන්න ඕනේ ආදරේ. අනිවාර්යෙන්ම ආරාධනා කරනවා. හරි කරගේට විශේෂ සහයෝගය ලබා දෙන්න කියලා. පේනවනම් කොහොම හරි කියනවා ඇස්ෙන්ද අද රාත්‍රියේ අපි ඉතින් පොඩක් අදහස් දැනගමු අපේ මේ අවුල සමාජය විසින් සංවිධානය කරපු මේ බක්මේ ඕනේ ගැන වගේම සංකල්ප සම්බන්ධ වෙලා අද ලැබුණත් කියන්නේ අතන යන්න කොට මහන උතුනා මේනම යනවා කැමරාවේ නැත්ත පැත්තෙන් යනවා ඉඳලා බාහිරේ නෑ සතුටින් මේ අපි ගොඩාම තුල ලෝකලාට හොඳ කරණයක් දෙන්න ගන්න අපේ කරණවරුන්ට දැන් මේ වරකට අදීශිතින් මොකද හිතන්නේ? සතුටුයි ඇත්තටමයි මට සතුටුයි මම ඇත්තටම අවුරුදු 20කට සහභාගී වෙනවා තරගෙන් ඉන්නවයි සතුටුයි ඉතින් දිනාගෙන හිතුවද? දිනා කියලා හිතුවද? ඔව් හිතුවා. ඇත්තටම හිතුවා මම දිනා කියලා. බැලන්ස් කරන්න පුළුවන් නෝනි වේගෙ තියෙන. බැලන්ස් කරා
සංග්‍රහ කරන්න අනුග්‍රහය දක්වලා තියෙනවා. ඉතින් අපි ආදරෙන් මතක් කරනවා ඔන්න මටයි කේසාරිය කඩින මුතුමිය තිඩි කටට නූල දාන්න හදන්නේ. ඉතින් අපි හැමදාම මේ නිවේදනය කළාම හරියන්නේ නැහැ නේ. ජයග්‍රහණය කරයි කියලා හිතෙනවා. මම උත්සාහ කරනවා. කලින් කරලා තියෙනවා. මම හිතන්නේ විනිශ්චය මණ්ඩලයත් තරමත් අපහසුතාවයකට පත් වෙලා ඉන්නේ. මොකද දීර්ඝල වශයෙන් තමයි මෙතෙන් එන්නේ. අතෙන් අල්ලගෙන තමයි මෙතෙන්ට එන්න ඕනේ කියලා සමහර අය තනියෙන් එනවා මම දැක්කා. මොකද ඉතින් දෙන්නද? විනිශ්චය මණ්ඩලයේ ඉවරයි. මම හිතන්නේ තරඟ නීති රීතියෙන් පටහැනිව ජයග්‍රහණය නවර කරන්න අමාරුයි. පෙර සඳහන් කරා වගේ දෙන්නම එකට අත් දෙක අල්ලගෙන තමයි මේ පැත්තට එන්න ඕන. හොඳට කවයි කියලා හිතනවද? කවයි කෙසේ වෙතත් ඇඳුම ඉවරලා තියෙන්නේ. මොකද වැරදි? වැරදි මොකද? ඒ කියන්නේ හොඳට කවයි කියලා හිතනවා කියන්නේ අරය නෙවෙයි ගන්න මෙයානේ ගන්න එයාට. ඔව් මෙයා හොඳට කැවුවොත් නෑ අර හොඳට කන්නේ නෙවෙයි. ඔව් අන්න තව දුක. ඔන්න. ඔයාටද ඇක්සිඩන්ට් එක උනේ? මේ අවස්ථාවේ පොතේට වතර පිළිමේ තරඟ ආරම්භ වෙනවා කියලා. ඉතින් මේ මේ නිවේදනය කවදාවත් මේ තරඟයේ සඳහා සහභාගී වන තරඟකරුවන්ට
Ayan, dekay na. කවුරු ජයග්‍රහණය කරයි කියලා හිතාවේ නැන්ද? ඇත්තට අහන්න. ඉන්නවද? ස්තුතියි.
නැවතත් මතක් කිරීම අනික සම්බන්ධයෙන් තිබෙන යුත්තේ බැලුන් එකේ පමණයි. සභාපතිතුමා අද මොකද්ද මෙතන තිබ්බේ? අතල් ගන්න බෑ.